හොඳයි දරුවනේ අපි මේ පාඩම ඉගෙන ගන්න යනවා common nouns ගැන. මේ common noun එකක් කියලා කියන්නේ මොකද්ද? මේ පොදු නාම පදයක් යනු යම්කිසි වර්ගයකට හෝ ශ්‍රේණියකට අයත් පොදු පුද්ගලයන් ස්ථාන සතුන් හෝ වස්තුන් හැඳින්වීම සඳහා භාවිතා කරනු ලබන නාම පද තමයි මේ පොදු නාම පද කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ common nouns කියලා තමයි මේවා හැඳින්වනු ලබන්නේ. ඉතින් මේ පොදු නාම පද ගොඩක් ඉංග්‍රීසි භාෂාවේ තිබෙනවා. අපි තවදුරටත් අපි ඉගෙන ගමු. තවදුරටත් පොදු නාම පද ගැන කතා කරනවා නම් මේ පොදු නාම පද ප්‍රධාන කාණ්ඩ 4කට බෙදෙනවා දරුවනි. Common nouns can be categorized into 4 main groups. අපි ඒ ටික බලමු. අපි මේ ප්‍රධාන කාණ්ඩ 4 දැන් බලමු මොකක්ද කියලා. පළවෙනි එක තමයි people, places, animals, things. පුද්ගලයෙක්, ස්ථාන, සතුන් සහ දේවල්. එතකොට teacher ගුරුවරයා පොදු නාම පදයක්, city නගරය පොදු නාම පදයක්, dog බල්ලා පොදු නාම පදයක්, book පොත කියන එක. එතකොට මේ පොදු නාම පද ගණයට මේ ඔක්කොම වැටෙනවා. දැන් අපි දරුවනේ පොදු නාම පදයන්හි වාක්‍ය කාණ්ඩ කීපයක් අපි බලමු. The teacher is in the classroom. ගුරුවරයා පන්ති කාමරයේ සිටී. Birds fly in the sky. පක්ෂියෝ ආසේ පියාසර කරති. The children are playing in the park. ළමෝ උද්‍යානයේ සෙල්ලම් කරති. ඔයගොල්ලන් දන්නවා මෙතන වරහන් ඇතුලේ තිබෙන්නේ පොදු නාම පද කියලා. හොඳයි බොහොම ස්තුතියි. Shine English Academy.